ඔන්න අද අපි අරන් ඇවිත් තියෙන්නේ ලුසි කියන 2014 රිලීස් වුණ මූවි එක. මේක අපි දැනට ඔයාලත් එක්ක පිටාගත්ත මූවිස් වලට වඩා එකක් වෙනස් මූවි එකක්. අපේ මොළයේ බලය 100%ක් යූස් කළාම මිනිසාට ලැබෙන්නේ මොනතරම් අසීමිත ශක්තියක්ද? මේ ප්‍රශ්නයට පිළිතුරක් ලැබෙන්නේ ලුසිගේ ජීවිතය අදිසි ආම්බයකින් මුළුමනින්ම මාරු වෙලා ඉන්න නිසා. සාමාන්‍ය කෙල්ලෙක්ට ඩේන්ජර් ඩ්‍රග් එකක් ලබා දීම නිසා ඒ මොහොතේ පටන් ඇගේ මනස අසාමාන්‍ය වේගයකින් විවෘත වෙලා අමුතුම හැකියාවන් එකින් එක ලැබෙන්න ගන්නවා. කතාව පටන් ගන්නකොටම අපිට පෙන්නන්නේ ලුසි කියන ගෑනු ළමයා එයාගේ පෙම්වතත් එක්ක රණ්ඩු කරන දර්ශනයක්. මෙයාලා හම්බ වෙලා තාම සතියක් වගේ තමයි වෙන්නේ. ඒත් ඉතින් රණ්ඩු වල නම් ඉවරයක් නැහැ. ලුසිගේ පෙම්වතාගේ නම රිචඩ්. මේ රිචඩ්ගේ පෙනුමින් නම් අපිට පේන්නේ යා මොකක් හරි නීති විරෝධී වැඩක් කරනවා වගේ. මේ දෙන්නම මේ වෙලාවේ ඉන්නේ තායිවානයේ හොටෙල් එකක් ගාව. එයා මේ වෙලාවේ ලුසි එක්ක රණ්ඩු කරන්නේ එයා අතේ තියෙන සූට්කේස් එක හොටෙල් එක ඇතුලේ ඉන්න මිස්ටර් ජෑන් කියන කෙනාට ගිහින් දෙන්න කියලා. ඒත් ඉතින් සූට්කේස් එකක් ගිහින් දෙනවා කියන එක මහ ලොකු අමාරු වැඩක් නෙවෙයිනේ. මේ හින්දා ලුසි අහන්නේ ඇයි ඔයාට මේක ගිහින් දෙන්න බැරි කියලා. ලුසිට ගොඩම පුදුම හිතෙන්නේ මේ සූට්කේස් එක ගෙනihin දුන්නාම එයාට සල්ලි ගොඩක් හම්බ වෙනවා කියපු නිසා. සූට්කේස් එකක් ගෙනියන එකට සල්ලි හම්බ වෙනවා නම් ඒකේ තියෙන දේ ගොඩක් වටින දෙයක් වෙන්න ඕනිනේ. ලුසි රිචඩ්ගෙන් මේක ඇතුලේ තියෙන මොනවාද කියලා ඇහුවට රිචඩ් ඒකට උත්තරයක් නොදී කරන්නේ ලුසිට සූට්කේස් එක ඇතුලට ගෙනියන්න කියලා බල කරන එක විතරයි. ලුසි මේක ගෙනියන්න බෑ කියලා යන්න හදනකොටම රිචඩ් කරන්නේ ලුසිට යන්න නොදී හිර කරගෙන අත්වලට මාංචු දාලා මේ සූට්කේස් එක හිර කරන එක. මේ වෙලාවේ හොඳටම බියටපත් වෙන ලුසි සූට්කේස් එකත් අරගෙන මිස්ටර් ජෑන් කියන පුද්ගලයා ගාවට යනවා. බැලු බැලමට ඕන කෙනෙක්ට පේනවා ලුසි ගොඩක් බය වෙලා ඉන්නේ කියලා. මේ වෙන හැමදේම හොටෙල් එකේ එහා පැත්තට වෙලා රිචඩ් බලාගෙන තමයි ඉන්නේ. හොටෙල් එක ඇතුළට ආපු ලුසිට මිස්ටර් ජෑන් කියන්නේ ඔයා පොඩ්ඩක් මෙතනට වෙලා ඉන්න. මම ඉක්මනට එන්නම් කියලා. ඉතින් ටික වෙලාවකට පස්සේ මෙතනට කොරියානු මැරියෝ සෙට් එකක් ඇවිත් ලුසිව පැහැරගෙන යනවා. ලුසි මේගොල්ලන්ට කොච්චර කනලව් කරත් මේ කිසි කෙනෙක් ලුසි කියන කිසිම දෙයක් අහන්න නම් ලෑස්ති නැහැ. මේ මැරියෝ සෙට් එක හෙලින්ම ලුසිව එක්කරගෙන යන්නේ කළුවර කාමරයකට. ලුසි මේ කාමරයට යන අතරතුර දකින්නේ එතන තියෙන කබඩ් එකක මියගේ කෙනෙක්ගේ සිරුරක් තියෙනවා. මේකෙන් අපේ ලුසි හිටියටත් වඩා ගොඩක් බය වෙනවා. ඊට පස්සේ දොරකින් ජෑම් එළියට එනවා. එයාගේ අත්වල ලේ තවරලා තියෙන නිසා එයා අසල තියෙන වතුර බෝතලයකින් ඈත් පිරිසිදු කරගන්නවා. ඇත්තටම ලුසි කලින් දැකලා තියෙන්නේ මිස්ටර් ජෑම්ව නෙවෙයි. මිස්ටර් ජෑම්ගේ ඇසිස්ටන්ට්ව. එයාට පස්සේ තේරෙනවා එයා මෙච්චර වෙලා රැවටිලා තියෙන්නේ මිස්ටර් ජෑම්ගේ ඇසිස්ටන්ට් කියලා. එතකොට මේ මල සිරුර ගාවින් එළියට ආපු කෙනා මිස්ටර් ජෑම් කියලා ඔයාලටත් තේරෙනවා ඇතිනේ. මේ වෙලාවේ මිස්ටර් ජෑම් අහන්නේ ලුසි ආපු කාරණාව මොකද්ද කියලා. ඒත් මිස්ටර් ජෑම්ට හරියටම ඉංග්‍රීසි තේරෙන්නේ නැති නිසා හෝටලේ වැඩ කරන සේවකයෙක්ගෙන් තමයි ලුසි කියන දේ යාගේ භාෂාවට පරිවර්තනය කරගන්නේ. මේ වෙලාවේ ලුසි අඬන්න කියන්නේ යා මේ කිසිම දෙයකට සම්බන්ධ නැහැ කියලා. මේ වෙලාවේදී සමච්චල් හිනාවක් දාන මිස්ටර් ජෑම් පිටිපස්සේ දොරක් ගාවට ගිහිල්ලා එතන හැංගෙනවා. ඒ වගේම එයාගේ සේවකයොත් එයාව අනුගමනය කරමින් පිටිපස්සට ගිහින් හැංගෙන්නේ හරියට ලුසි ගාව තියෙන සූට්කේස් එක ඇතුලේ බෝම්බයක් වගේ පිපිරෙන දෙයක් තියෙනවා වගේ. මේ හින්දාම ලුසි ගොඩක් බය වෙලා තමයි ඉන්නේ. මේ සූට්කේස් එක විවෘත කරන්න බය වුණත් මේගොල්ලෝ දිගින් දිගටම තර්ජනය කරන නිසාම ඒකට බයෙන් හරි ලුසි සූට්කේස් එක විවෘත කරනවා. ලුසිගේ වාසනාවට වගේ මේ සූට්කේස් එක ඇතුලේ තිබෙන්නේ නිල් පාට කුඩු තියෙන බෑග් 4ක්. ඉතින් මිස්ටර් ජෑම් එයාගේ සේවකයට කතා කරන ගමන් කියන්නේ මේ කුඩු වලට බැහැ වුණ කෙනෙක්ව එක්කරගෙන එන්න කියලා. ඉතින් මේ විදිහට එතනට කැඳවගෙන ආපු එක මිනිස්සේ මෙතන තියෙන කුඩු වලින් සල්පයක් පාවිච්චි කරනවා. මෙයා මේක පාවිච්චි කළ විනාඩි කිහිපයක් ගියාට පස්සේ උන්මත්තකෙක් වගේ hina වෙන්න ගන්නවා. ඉතින් මේක දිහා බලාගෙන ඉන්න මිස්ටර් ජෑම්ගේ මිනිස්සු අයියෙන් hina වෙන්න පටන් ගන්නවා. කොහොම හරි ටික වෙලාවකට පස්සේ මේ මිනිස්සයා මිස්ටර් ජෑම් මතින් වෙඩි ප්‍රහාරයකට ලක් වෙනවා. ඒකෙන් පස්සේ මේ මිනිස්සයාගේ ශබ්ද එකත් ලොස් වෙනවා. ඊට පස්සේ ජෑම් ලුසි ගාවට ගිහිල්ලා එයාටත් මේ රසායන කුඩු වලින් ටිකක් දික් කළා මේක පාවිච්චි කරන්න කියලා කියනවා. ඒත් යා මේක පාවිච්චි කරන එක ප්‍රතික්ෂේප කරන නිසා හොඳටම කේන්දි ගිහින් ඉන්න මිස්ටර් ජෑම් ලුසිව සීනති කරලා දානවා. ඊළඟට අපිට පෙන්නන්නේ පැරිසියේ මහාචාර්ය නෝමන් මිනිස් මොළය ගැන පරීක්ෂණයක් පවත්වනවා. ඒක ප්‍රතිඵලයක් විදිහට තමයි ඇවිල්ලා ඉන්න හැමෝටම මේක ගැන දේශනයක් පවත්වන්න තීරණය කළා තියෙන්නේ. මහාචාර්ය නෝමන් කියන විදිහට මිනිස් මොළය සාමාන්‍ය මිනිස්සෙක්ට 100%ක් පාවිච්චි කරන්න පුළුවන්. ඒත් ඒක දැනට භාවිතා වෙන්නේ 90%ක් විතරයි. සතුන්ට මොළය පාවිච්චි කරන
කරන්න පුළුවන් 120ක් වගේ ප්‍රමාණයක්. ඒ වගේම තවදුරටත් මේ කරුණ ගැන අවධාරණය කර නෝමන් පවසා සිටින්නේ මිනිසාට පස්සේ මොලේ පාවිච්චි කරන්න පුළුවන් සත්වයා තල්මසක් කියලායි. කොහොම හරි මිස්ටර් නෝමන් එයාගේ දේශනාවේදී කියන්නේ මිනිසා තවත් එයාගේ මොලේ වැඩි දියුණු කරගත්තොත් එයාට අවට පරිසරයේ තියෙන දේවල් ගැන හොඳ අවබෝධයක් ලැබිලා ඒ දේවල් පවා පාලනය කරන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා කියලා. අපි ලුසි පැත්තට ගියොත් එයා මේ වෙලාවේ ඉන්නේ හෝටල් කාමරයක. එයා දකිනවා එයාගේ බඩේ සැත්කමක් කරලා තියෙනවා කියලා. ඊට පස්සේ සේවකයෝ ඇවිල්ලා එයාව එක්කරගෙන යන්නේ බ්‍රිතාන්‍ය පුද්ගලයෙක් ගාවට. ඇත්තටම මේ වෙලාව වෙනකොට ලුසිගේ බඩට සර්ජරි එකක් කරලා නිල් පාට රසායනික ද්‍රව්‍ය කුඩු ස්වල්පයකුත් දාලා තියෙන්නේ. මේ මිස්ටර් ජෑම් කියන පුද්ගලයාට වනේ ලුසි හරහා වෙන රටවල් වලට මේ රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්න. ඉතින් මේ හින්දම පාළු කාමරයකට දාලා හිර කරලා මැරියෝ එක එක්කෙනා ගෙනල්ලා මෙයාට නිල් පාට කුඩු වලින් ලැබුණු ශක්තිය ගැන තොරතුරු ලබා ගන්නවා. ඉතින් ඉස්සෙල්ලාම මේ කාමරයට එන මැරේ කෑදරකමකින් ලුසි දිහා බලාගෙන ඉන්නවා. ලුසි මේකට අකමැති වෙලා මේ මිනිස්යාගේ අතහකට ගත්තත් මේ මිනිස්යාට කේන්ති ගිහිල්ලා ලුසිගේ බඩට පහර දෙනවා. එතකොට ලුසිගේ බඩේ තිබුණු රසායනික ද්‍රව්‍ය ටික ලුසිගේ ශරීරය පුරාම ගමන් කරලා සාමාන්‍ය මිනිස්සෙක්ට වඩා වෙනස් මිනිසෙක් විදිහට හැසිරෙන්න ගන්නවා. එයාට දැනෙනවා එයා ඉන්න කාමරේ පාවෙනා වගේ හැඟීමක්. ඒ වගේම එයා කාමරේ උඩ ලයිට් එක ගාවට විසෙලා ගියාම එයාට දැනෙනවා එතන තියෙන ලයිට් එක එයාගේ ඇඟේ තියෙන පව එකෙන් පත් වෙනවා කියලා. ලුසිට තේරුම් යනවා එයා කලින් හිටපු සාමාන්‍ය මිනිහෙක් නෙවෙයි කියලා. දැන් විශේෂ කෙනෙක් කියලා. ඉස්සෙල්ලා හැම දෙයකදීම වගේ බය වෙලා හිටපු අපේ ලුසි දැන් ඉන්නේ Taman ගැන ලොකු ආත්ම විශ්වාසයකින්. ඒක මෙයා ඉන්න විදිහම අපිට පේනවා. මෙයා මෙහෙම ටික වේලාවක් මෙයාගේ ඇඟ ගැන සෝදිසියෙන් ඉන්නකොට එතනට තව මැරෙක් එනවා. මෙයා ලුසිගේ අතින් අල්ලගත්ත ගමම මෙයා මැරයට පහර දෙන්න පටන් ගන්නවා. මැරයට හිතන්නවත් වෙලාවක් නැතුව පහර පිට පහර වදිනකොට මේ මැරයා මෙතන මරණයටපත් වෙනවා. අහිංසකාවියක් විදිහට හිටපු ලුසි මේ වෙනකොට මිනිමරුවෙක් වෙලා ඉවරයි. කොහොමාරි ලුසි මේ මැරයව මරලා දාලා මේ මැරයාගේ තුවක්වත් අරගෙන තමයි එතනින් පැනලා යන්නේ. මේ පැනලා යනකොට මෙයා දකිනවා එහා කාමරේ මැර සෙට් එකක් ඩ්‍රින්ක්ස් අරගන්න ගමන් ඉන්නවා. මෙයා ඉතින් එතෙන්ටත් ගිහිලා මේ මැරයෝ ටිකටත් හොඳටම ගහලා තමයි එතනින් පිටත් වෙන්නේ. ඊට පස්සේ මෙයාලගේ මේස ගාවට ගිහිල්ලා උමතුවෙන් වගේ කෑම කන්න පටන් ගන්නවා. හරියට මාස ගාණක් බඩගින්නේ හිටියා වගේ. මේ වෙලාවේ එයා දකිනවා එයාගේ උරහිසේ ලේ පැල්ලමක් තියෙනවා. ඒකෙන් එයා තේරුම් ගන්නවා එයාට සීය නැති වුණ වෙලාවේ කවුරු හරි එයාට වෙඩි තියලා තියෙනවා කියලා. එයාගේ මේ තුවාලය අත ගන්න ගමන් ලුසි කිසිම වේදනාවක් නැතුව උරහිසින් මේ උඩේ ඉවත් කරනවා. ලුසි මේ ස්ථානයෙන් පැනලා යන්නේ මෙතන තියෙන වටින කියන දේවල් හැම දෙයක්ම වගේ අරගෙන. මේ වෙනකොට එයාට ඇඳුමකට කියලා තියෙන්නේ ඇඳන් හිටපු ඇඳුම විතරයි. ඒ හින්දා ළඟ තිබ්බ කෝට් එකකුත් හොරාට අරගෙන තමයි එතනින් පිටත් වෙන්නේ. ලුසි බඩු ටිකත් අරගෙන කෙලිම යන්නේ ටැක්සි එකක් ගාවට. ඒ ටැක්සි ඩ්‍රයිවරයා දිහා පුදුමෙන් වගේ බලන් ඉන්න නිසා මෙයාට සිද්ධ වෙනවා ඔහුව ඝාතනය කරන්න. ඒක දකින එහා පැත්තේ ටැක්සි එකේ හිටපු ඩ්‍රයිවර් මෙයාව වාහනේට නංගගන්නේ කිසිම ප්‍රශ්නයක් අහන්න නැතුව. අපිට පේනවා ටැක්සි ඩ්‍රයිවර් ගොඩක් බයෙන් තමයි ලුසි එක්ක යන්නේ කියලා. ටැක්සි ඩ්‍රයිවර් මෙයාව එක්කගෙන යන්නේ කෙලින්ම රෝහලක් ගාවට. ඒ කියන්නේ ලුසිට ඒ වෙලාවේ යන්න ඕන වෙලා තියෙන්නේ රෝහලකට. මේගොල්ලෝ රෝහලට ගියාට පස්සේ ලුසි තුවක්කුවකුත් අරගෙන ICU එකට ඇතුල් වෙනවා. ඊළඟට එතන ඉන්න රෝගියෙකුගේ එක්ස්රේ කරන දර්ශනයක් මොලේක සටහනක් දිහා තමයි මෙයාගේ අවධානය යොමු වෙන්නේ. හදිසියෙම ICU රූම් එකට කඩා වැදුණු මේ නාදුන කාන්තාව දිහා ડોක්ටර්ස්ලා බලන් ඉන්නේ ගොඩක් පුදුමෙන් වගේ. ලුසි මේ සර්ජරි බෙඩ් එකේ සර්ජරි එක කරන්න නියමිත රෝගියාව ඇඳෙන් තල්ලු කරලා දානවා. ඊට පස්සේ ආ මේ රෝගියාගේ ඇඳෙන් ගිහින් ඉඳ ගන්නවා. ඊට පස්සේ එතන ඉන්න ડોක්ටර්ස්ලාට තුවක්කු දික් කරලා ලුසි කියන්නේ එයාගේ බඩේ නිල් පාට බෑග් එකක් තියෙනවා. බෑග් එක සර්ජරි එකක් කරලා අයින් කළා දාන්න කියලා. ඒ වගේම මෙයා තවදුරටත් කියන්නේ මේ සර්ජරි එක කරන්න ඕනි යාට සිහිය තියෙනකොටමයි කියලා. ડોක්ටර්ස්ලාටත් ගොඩක් පුදුම. මොකද සර්ජරි එකක් සිහිය තියෙනකොටම කරන එක ගොඩක් අවදානම් වැඩක් නේ. ඒත් ලුසිගේ බලකිරෙල නිසා ડોක්ටර්ස්ලා යා කියපු විදිහට කරන්න ලෑස්ති වෙනවා. ලුසිට සර්ජරි එක කරනකොට කිසිම අමාරුවක් දැනෙන්නේ නැහැ. එයා ඉන්නේ හරියට පුටුවේ වාඩි වෙලා ඉන්නවා වගේ. මෙයාට මේ වෙලාවේ අවශ්‍ය වෙනවා එයාගේ අම්මට එමතුමක් ගන්න. කොහොම හරි එයා වෛද්‍යවරයෙක්ගේ දුරකථනයකින් එයාගේ අම්මට කෝල් කරලා කියන්නේ එයාට පොඩි ප්‍රශ්නයක් වෙලා පෘථිවියේ තියෙන හැම කම්පනයක්ම හැම චලනයක්ම එයාට ඇහෙනවා. ඒ වගේම මේ හැම දෙයක්ම පාලනය කරන්න අසාමාන්‍ය ශක්තියකුත් එයාගේ ඇඟ ඇතුලේ තියෙනවා කියලා. වාසනාවට වගේ මිස්ටර් ජෑම්ගේ කට්ටිය එයාගේ ගෙදර අයට කරදරයක් කළා නැහැ. ලුසිගේ අම්මට තේනවා ලුසි ඉන්නේ ගොඩක් අවුල් වෙලා කියලා. ඒ වගේම ලුසි අම්මගේ කෝල් එක කට් වෙන ගමන් කියන්නේ මං ඔයාලට තාමත් ආදරේ කියලා. මං වෙනුවෙන් ඔයාලා කරපු හැම දෙයකටම ගොඩක් ස්තුතියි ගොඩක් පිං කියලා ලුසි කියනවා. මේ අතරේ ડોක්ටර්ස්ලාට පුළුවන් වෙනවා මෙයාගේ බඩේ තිබ්බ මේ රසායන ද්‍රව්‍ය අඩංගු බෑග් එක ඉවතට ගන්න. මේ බෑග් එකේ තියෙන්නේ CBH4 කියන රසායන ද්‍රව්‍ය කියලා ලුසි ડોක්ටර්ස්ලාට කියනවා. ඉතින් මේ ડોක්ටර්ස්ලා කියන්නේ CBH4 කියන්නේ ගර්භණී කාන්තාවන්ට ගැබ්ගෙන මාස 6කින් විතර ශරීරයේ නිපදවන දෙයක් කියලා. ඒ වගේම මේක නිපද වෙන්නේ ගැබ්ගෙන ඉන්න දරුවන්ගේ ඇටකටු සවිමත් වෙන්න වගේ දේවල් වලට කියලා. මේ වගේ විශේෂයිත රසායන ද්‍රව්‍යයක් මෙච්චර වෙලාවක් බඩේ තියාගෙන ඉඳලා තාම ජීවත් වෙලා ඉන්න කෙනෙක් දැක්කමයි කියලාත් මේ ડોක්ටර්ස්ලා ලුසිට කියනවා.
ඉතින් මේ සීන් එකෙන් පස්සේ අපිට පෙන්නන්නේ ලුසි කිසි දෙයක් හිතා ගන්න බැරුව පාරේ යන විදිහ. මෙයා පාරේ යනකොට පාරේ ගස්වල ඇතුළ පවා මෙයාට පේන්න ගන්නවා. ඒ තරමට එයාගේ ස්වින්විඳ පෙනෙනවා වගේ. මෙයා කෙලිම යන්නේ මිස්ටර් ජෑම් ගාවට. මිස්ටර් ජෑම් නම් මේ වෙලාවේ ඉන්නේ සින්දුවක් අහන ගමන් නිසා එයාට ඇතුළේ වෙන කිසි දෙයක් ඇහෙන්නේ නැහැ. මේ වෙලාව වෙනකොට ලුසි ජෑම්ගේ මැරියෝ හැම කෙනෙම වගේ මරලා දාලා ජෑම් ඉන්න කුටියට ඇතුළ වෙලා ඉවරයි. එයා ජෑම්ගෙන් අහන්නේ සාමාන්‍ය මිනිහෙක් විදිහට ජීවත් වෙන්න නම් මොනවද කරන්න ඕනි කියලා. ඒත් මේ වෙලාවේ ජෑම් එයාට කිසි දෙයක් කියන්නේ නැහැ. ඒ හින්දා එයා ජෑම්ගේ නල දෙපැත්තටම අත තියාගෙන ජෑම්ගේ මොලේට ඇතුළ වෙන්න උත්සාහ කරනවා. ජෑම්ගේ මොලේ ඇතුළට ගියාට පස්සේ මෙයාට තේරෙනවා මේ නිල් පාට කුඩු විශේෂය යවලා තියෙන්නේ බීජිං පැරිස් වගේ රටවලට කියලා. ලුසි මේක දැනගන්නේ ජෑම්ගේ මතකවල තියෙන પાස්පෝර්ට් වලින්. ඊළඟට අපිට පෙන්නන්නේ ලුසියා නැවතිලා ඉන්නේ යාගේ යාළුවාගේ බෝඩිමට යනවා. මෙයා යාගේ යාළුවව බදාගත්තාම ලුසිට පුළුවන් වෙනවා. මෙයා යාගේ යාළුවව බදාගත්තාම ලුසිට පුළුවන් වෙනවා. මේ යාළුවාගේ මොලේ ඇතුළට ගිහිල්ලා එයා මොනවද හිතන්නේ කියලා දැනගන්න. ඊට පස්සේ ලුසියාගේ ලැප්ටොප් එක අරගෙන මේ නිල් පාට කුඩු විශේෂය ගැන විස්තර හොයන්න ගන්නවා. මෙයාගේ යාළුවා විලා මෙයත් එක්ක කතා කරන්න පටන් ගන්නකොටම යාළුවා අහන දේ කලින්ම දැනගෙන ඒකට උත්තර දෙන්නත් ලුසිට පුළුවන් වෙනවා. මේක ඉතින් ලුසිගේ යාළුවට හිතා ගන්න බෑ. ඇත්තටම ලුසි කොහොමද එයා කියන්නත් කලින් එයාගේ හිතේ තියෙන දේවල් දැනගත්තේ කියලා. මෙන්න මේ විදිහට විස්තර හොයාගෙන යනකොට තමයි එයාට මහාචාර්ය නෝමන් ගැන දැනගන්න ලැබෙන්නේ. මොකද මේ වෙනකොටත් මහාචාර්ය නෝමන් මොලේ ගැන පරීක්ෂණ ගන්නවා සිදු කරලා තියෙන මහාචාර්යවරයෙක්. ඒ නිසා මෙයා තීරණය කරනවා මහාචාර්ය නෝමන්ට කෝල් කරන්න. මෙයා මෙයාට සිදුවුණු හැමදේම මහාචාර්ය නෝමන්ට කියනවා. ඒ වගේම මෙයාගේ මොලේ කොච්චර දුරට වර්ධනය වෙලාද කියලා පෙන්වන්න මෙහා මහාචාර්ය නෝමන්ගේ රූපවාහිනිය තිරේ සජීවීව පෙනී සිටිනවා. ලුසි නෝමන්ට මේ රසායනික කුඩු විශේෂය ගැන පවසන අතර එයා මේ වෙලාවේ නෝමන් ගැන උදව් ඉල්ලනවා. මොකද එයා විශ්වාස කරනවා තා පැය 24ක් ඇතුළත එයාගේ මොලේ අසීමාන්තිකව වර්ධනය වෙලා මරණයටපත් වෙයි කියලා. මේ වෙනකොටත් එයාට සාමාන්‍ය මිනිස්සුන්ට දැනෙන බඩගින්න ආදරේ වගේ හැඟීම් කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. මේ වෙලාවේ මහාචාර්ය නෝමන් කියන්නේ ඔයා ඔයාගේ මේ දැනුම ඊළඟ පරම්පරාවටත් දෙන්න ඕනි කියලා. මේ කිසි දෙයක් හිතා ගන්න බැරුව ඉන්න ලුසි ඊළඟට සූදානම් වෙන්නේ මහාචාර්ය නෝමන්ව හම්බ වෙන්න යන්න. කොහොම හරි මෙයා යාගේ බෝඩින් එකෙන් පිටත් වෙන්න කලින් එයාගේ යාළුවාට චීන භාෂාවෙන් ලියපු බෙහෙත් පොතකුත් දීලා තමයි එතනින් එන්නේ. මොකද එයා මේ වෙනකොටත් දැනගන්නවා එයාගේ යාළුවාට ඉදිරියේදී අක්මාවක රෝගයක් වැළඳෙන්න නියමිතයි කියලා. මේ වෙනකොට නිවුස් වල පවා යනවා මේ හිතා ගන්නවත් බැරි දේවල් කරන ලුසි ගැන. මොකද රෝහලේදී පුද්ගලයන් කීප දෙනෙකු ඝාතනය කරපු සිද්ධිය වගේම මෙයා කරපු හැම සිද්ධියක්ම වගේ හොස්පිටල් එකේ CCTV වල කැමරාවල රෙකෝඩ් වෙලා තමයි තියෙන්නේ. මේ නිසා සාමාන්‍ය කෙනෙක් විදිහට යාට තවදුරටත් සමාජයට එකතු වෙන්න බෑ. එනිසා යා තියන්නේ කරනවා යාගේ බාහිර පෙන්ම වෙනස් කරගෙන සමාජයට මුහුණ දෙන්න. මෙයාට දැන් මෙයාගේ මොලේ හැම සෛලයක්ම පාලනය කරන්න පුළුවන් නිසා එයා යාගේ කොණ්ඩේ සහ පෙනුම වෙනස් කරගෙන තමයි මහාචාර්ය නෝමන්ව හම්බ වෙන්න යන්නේ. ඊට පස්සේ එයා පොලිස් ස්ටේෂන් එකකට කතා කරලා යුරෝපයට ඇතුළත් වෙන්න යන මේ නිල් පාට රසායන කුඩු ගැන ඔත්තුව දෙනවා. එයාට ඕන වෙලා තියෙන්නේ කොහොම හරි මේ නිල් පාට කුඩු වලින් වෙන සමාජ හානිය ටිකකට හරි නතර කරන්න. මෙයා මේ විදිහට යනකොට ළඟ ඉන්න බල්ලෙක් මෙයා දිහා හමුදු විදිහට බල්ලා මෙයා විව් කරන්න ගන්නවා. ඒත් මෙයා තියෙන විදිහට බල්ලා දිහා බලන නිසා බල්ලා බේරපත් වෙලා එතනින් යනවා. පොලිසියට ලැබුණ මේ ඔත්තුව හින්දා පොලිසියට පුළුවන් වෙනා මිස්ටර් ජෑම් එක්ක මේ වැඩේට හවුල් වුණා අයව අත්අඩංගුවට ගන්න. ඊළඟට අපිට පේන්නන්නේ ලුසි මේ වෙලාවේ ඉන්නේ එයාගේ අත් දෙකෙන්ම ලැප්ටොප් දෙකක වැඩ කරන ගමන්. මෙයා මේ වෙලාවේ ඉන්න මහාචාර්ය නෝමන්ව මුණ ගැසෙන්න ප්ලේන් එකේ යන ගමන්. ප්ලේන් එකේ ඉන්න ගුවන් සේවිකාවක් මෙයා ගාවට ඇවිල්ලා කියන්නේ ලැප්ටොප් පාවිච්චි කරන්න එපා කියලා. මෙයා මෙහෙම කියලා අපව යනකොට මේ ගුවන් සේවිකාවගේ නහයෙන් ලේ ගලන පටන් ගන්නවා. ඇය මෙතනින් පිටත් වෙ යන කලින් ලුසි සේවිකාවගෙන් ෂැම්පේන් විදුරුවක් ඉල්ලා සිටිනවා. වෙන ගුවන් සේවිකාවක් මෙතනට ඇවිත් ෂැම්පේන් විදුරුවක් ලුසිට දෙනවා. ලුසි මේ ෂැම්පේන් විදුරුව ගන්නකොටම මෙයාට තේරෙනවා මෙයාගේ ඇඟ හරි ඉක්මනට වෙනස් වෙන්න පටන් ගන්නවා කියලා. දැන් එයාට අත් එක තැනක තියාගෙන ඉන්නවත් බැහැ. අත් කකුල් වෙවුලනවා වගේ. මේකෙන් කලබලයටපත් වෙන ලුසි වොෂ්රූම් එකට ගිහිල්ලා ඉතුරු වෙලා තියෙන නිල් පාට කුඩු වලින් සල්පය භාවිත කරනවා. මේක පාවිච්චි කරාට පස්සේ එයාගේ ඇඟේ තියෙන සෛල ටික පාටම වෙන් වෙලා ටික වේලාවකින් ආපහු එකතු වෙන්න පටන් ගන්නවා. එයාගේ ශරීරය දීප්තිමත් ආලෝකයකින් පුපුරලා යන්න පටන් ගන්නවා. මොහොතකට පස්සේ ගුවන් යානයේ ගොඩ බැස්සම තමයි පොලිසිය මේ කේස් එක බාරගන්නේ. මෙතෙන්ට එන වෛද්‍යවරියෙක් කියන්නේ ලුසිට සිහි නැති වෙන බෙහෙතක් දුන්න හින්දා එයා ආපහු ඇහැරෙන්නේ හෙට කියලා. නමුත් ඇත්ත වශයෙන්ම ලුසි පැය කිහිපයකින් අවදි වෙනවා. එයා යාගේ ඇඳුම් ඇඳගෙන කාමරෙන් එළියට යනකොට පොලිස් නිලධාරීන් කීප දෙනෙක් එයාව වට කර ගන්නවා. ලුසිට යාගේ අතක් සැලවීමෙන් විතරක් මේ පොලිස් නිලධාරීන්ව පාලනය කරන්න පුළුවන් වෙනවා. මෙයා එතන ඉන්න ප්‍රධාන ඔෆිසර්ගේ විතරක් සිහි නැති කරන්නේ නැහැ. ඒත් ලුසි මේ සේරම ඔෆිසර්ගේ තුවක්කුවේ වෙඩිඋන් ටික සේරම බිම දාන්න සමත් වෙනවා. මේ පොලිස් නිලධාරියාගේ නම ඩෙඩියෝ. එයා කියන විදිහට එයා ගාව මේ නිල් පාට කුඩු බෑග් වගේම ඒව පාවිච්චි කරන ජෑම්ගේ පිරිසත් ඉන්නවා. ලුසි කියන්නේ එයාට මේ හැමදේම ඕනි කියලා. ඩෙඩියෝ ලුසිවත් අරගෙන යනකොට එයාට දැනගන්න ලැබෙනවා මේ වෙනකොට මේ නිල් පාට කුඩු භාවිතා කරපු ජන්හන්ගේ මිනිස්සු හොස්පිටල් එකට එක් කරගෙන ගිහින් තියෙන්නේ කියලා. ජන්හන් කියන්නේ ජෑම් සමග මේ නිල් පාට කුඩු විශේෂ අලෙවි කළ මහා පරිමාණ ව්‍යාපාරිකයෙක්. කොහොම නමුත් ලුසිට මේ වෙනකොට තේරුම් ගින් තියෙන යාගේ මොලේ තවත් වර්ධනය වෙලා තියෙන කියලා. මොකද යාට මේ වෙනකොට වාතයේ තියෙන හැම අංශුවක්ම වගේ පේන්න ගන්නවා.
ඒ වගේම මේවා පේනවා විතරක් නෙවෙයි මෙයාට ස්පර්ශ කරන්නත් පුළුවන්. මෙයාට මේ තියෙන අසීමිත බලය නිසා මෙයාට පුළුවන් වෙනවා හොස්පිටල් එක ඇතුලේ ඉන්න ජන්හන්ගේ මිනිස්සු උතර වෙන කතා බහ රේඩියෝ එකකින් අහගෙන ඉන්න. මෙයාලා කොරියානු භාෂාවෙන් කතා කරත් ලුසිට එයාගේ අතිතාක්ෂණ මොළය නිසා කොරියන් භාෂාවත් තේරුම් ගන්න පුළුවන්. ඒත් එයා මේ කිසි දෙයක් රේඩියෝවට පැහැදිලි කරන්නේ නැහැ. ජන්හන් මේ රෝහලේ නිල් පාට බෑග් එළියට ගන්න වෛද්‍යවරුන්ව මල්ලා දාන්න උත්සාහ කරනවා. මේ සීන් එකෙන් පස්සේ නැවතත් අපිට පෙන්වන්නේ ලුසිව. ලුසි මේ වෙලාවේ රේඩියෝව එයාගේ ෂීට් එකෙන් පහළට තල්ලු කරලා ඩ්‍රයිවිං ෂීට් එකේ ඉඳ ගන්නවා. එයා මීට කලින් කවදාවත් වාහනයක් පැදලා නැති වුණත් එයා හරි දක්ෂ විදිහට වාහනේ පදින්න පටන් ගන්නවා. අවුඩ තියෙන ගොඩනැගිලි වාහන වගේ එයාගේ ගමන් මාර්ගය අවහිර කරන හැම එකම එයාගේ බලයෙන් ඉවත් කරලා දානවා. මෙච්චර වේගයෙන් ධාවනය කරන මේ වාහනේ දිහා බලන් ඉන්න පොලිසියත් මේගොල්ලෝ පස්සෙන් ෆලෝ කරනවා. ඒත් වැඩක් වෙන්නේ නැහැ. මොකද ලුසි එයාගේ බලය පාවිච්චි කරලා මේ පොලිසියේ හැම කෙනාම විනාශ කරලා දානවා. මොහොතකට පස්සේ ලුසි වගේම රේඩියෝ රෝහලට එනවා. රෝහලට ආපු ගමම ලුසි කරන්නේ ජන්හන්ගේ මිනිස්සු එක්කෙනා මල්ලා දාන එක. කොහොම හරි මෙයාට නිල් පාට කුඩු දාලා තිබුණු සූට් කේස් එක හම්බ වෙනවා. ඒත් මේ සූට් කේස් එක ඇරියාම තමයි එයා දැනගන්නේ මේකේ තියෙන නිල් පාට කුඩු පැකට් දෙකක් විතරයි කියලා. ඒ හින්දා එතන ඉන්න තව මිනිහෙක් ගාවට ඇවිදගෙන ගිහිල්ලා තවත් නිල් පාට කුඩු අඩංගු බෑග් එකක් ලබා ගන්නවා. ඒත් මෙතන ඉන්න රේඩියෝට නම් මේ වෙන කිසි දෙයක් තේරෙන්නේ නැහැ. එයා ඊටු හැමෝම විනාශ කරලා රේඩියෝ විතරක් විනාශ කරන්නේ නැති අය කියලා රේඩියෝට මේ වෙලාවේ ඔලුවට එනවා. එයා ඇත්තටම ඉන්නේ කිසිම දෙයක් හිතා ගන්න බැරුව කන්ෆියුස් වෙලා. මේ වෙලාවේ රේඩියෝ ඉන්න මානසිකත්වයේ තේරුම් ගන්න ලුසිට අමාරු වෙන්නේ නැහැ. ඒ නිසා රේඩියෝට හිතන්නවත් වෙලාවක් නොදී ලුසියාව සිප ගන්නවා. මේ වෙලාවේ ලුසි කියන්නේ එයා මිනිසෙක් විදියට ජීවත් වෙන විදිහ මතක තියාගන්න තමයි එයා මෙහෙම රේඩියෝව එයා ළඟින්ම තියාගෙන පාවිච්චි කරන්න කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ තවත් පොලිසිය කට්ටියක් මෙයාව ෆලෝ කරන්න පටන් ගන්නකොටම මෙයාට පුළුවන් වෙනවා එතනින් පැන ගන්න. මේ වෙනකොට පොලිසිය විතරක් නෙවෙයි මිස්ටර් ජෑමුත් ඉන්නේ අපේ ලුසියව හොයන ගමන්. මේ වෙලාවේ ලුසි රේඩියෝ එක්ක මහාචාර්ය නෝමන් මුණ ගැහෙන යන ගමන් තමයි ඉන්නේ. ලුසි මහාචාර්ය නෝමන්ට කෝල් එකක් ගත්තාම කතා කරන්නත් කලින්ම දැනගන්නවා මහාචාර්ය නෝමන් ඉන්නේ ලෙක්චර් එක කියලා. කොහොම හරි නෝමන් වයාගේ ලෙක්චර් එකෙන් පස්සේ මුණ ගැසෙන්න ලුසිට පුළුවන් වෙනවා. මහාචාර්ය නෝමන් හා ඔවුන්ගේ සංගයන්ට ලුසි එයාට සිද්ධ වුණ හැමදේම පවසනවා. මහාචාර්ය නෝමන්ගේ සංගයන් මේ ලුසිගේ බලය ගැන සැක කරන නිසා ලුසිට සිද්ධ වෙනවා එතනින් එක්කෙනෙක්ගේ උරහිසක් ස්පර්ශ කරලා ඒ පුද්ගලයාගේ මොළයට ඇතුළු වෙන්න. මේ පුද්ගලයාගේ පොඩි කාලේ ඉඳන් සිදුවුණු හැම සිදුවීමක්ම අකුරක් නැරම ලුසි ඒගොල්ලන්ට පැහැදිලි කරලා දෙනවා. මේකෙන් පස්සේ මේගොල්ලෝ තේරුම් ගන්නවා ලුසිට අසාමාන්‍ය බලයක් තියෙනවා කියලා. මේ අතර මිස්ටර් ජෑම්ට මේ නිල් කුඩු ජාවාරමේ නායකයාව හම්බ වෙනවා. මෙයාලගේ කතා බහෙන් අපිට තේරෙන්නේ මෙයාලා ලුසිව අල්ලගෙන මොකක් හරි ලොකු සැලැස්මක් හදනවා කියලා. මෙයාලා කියන විදිහට ලුසි කියන්නේ විශාලම බලයක් තියෙන මායාකාරියක්. මිස්ටර් ජෑම් නම් කියන්නේ ලුසි කවදා හරි මැරෙන්නේ එයාගේ අතින්මයි කියලා. ඉතින් මිස්ටර් ජෑම් සැලැස්ම ක්‍රියාත්මක කරන්න කලින්ම ලුසිට එයාගේ බලය පාවිච්චි කරලා මේ දේවල් දැනගන්න පුළුවන් වෙනවා. ඒ නිසා තමයි එයා මහාචාර්ය නෝමන්ට කියන්නේ එයා ඉන්න තැන ආරක්ෂා කරන්න කියලා. ඊළඟට අපිට පෙන්වන්නේ මහාචාර්ය නෝමන් තවත් මහාචාර්යවරු කිහිප දෙනෙක් එක්ක Tamanගේ බලය ගැන කතා කර කර ඉන්න ලුසිව. මෙයා මෙයාගේ ශරීරය වෙනස් කරමින් එයාට කරන්න පුළුවන් හැම දෙයක් ගැනම මේ මහාචාර්යවරුන්ට පැහැදිලි කරනවා. මේ ලෝකෙට මිනිස්සු තමයි සුවිශේෂිත සංකල්ප ඉදිරිපත් කළේ කියලා මිනිස්සුන්ට පැවැත්ම ගැන හරියට තේරුම් ගන්න බැරි වුණත් එයාට අවශ්‍ය වෙලා තියෙන එක තේරුම් ගත්තා වගේ හැසිරෙන්න කියලා ලුසි තවදුරටත් අවධාරණය කරනවා. ඒ වගේම ලුසි මෙතනදී කියනවා ගණිතයේ තියෙන හැම නීතියක්ම වගේ බොරු ලෝකයේ පැවැත්ම වගේම විශ්වාසය තහවුරු කරන්න පුළුවන් එකම දේ කාලය විතරයි කියලා. කොහොම හරි මේ අතරතුර මිස්ටර් ජෑම්ගේ මැරයන්ට පුළුවන් වෙනවා ලුසි ඉන්න විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න. මේ වෙනකොටත් විශ්වවිද්‍යාලයේ ඉන්න ගොඩක් පිරිසකට ජෑන්ගේ මිනිසුන් වෙටියලා මරලා ඉවරයි. ඒ කියන්නේ ලුසිට තවදුරටත් මේ විදිහට හැමදේම අල්ලගෙන ඉන්න අමාරුයි කියන එක. ඉතින් ලුසි මෙතන ඉන්න විද්‍යාඥයන්ගෙන් ඉල්ලන්නේ එයා ගාව තියෙන මේ නිල් පාට කුඩු අරගෙන දිය කරලා එයාගේ ශරීරයට ඇතුල් කරන්න කියලා. මේ විදිහට මේ කුඩු දිය කරගෙන එයාගේ ශරීරයට ඇතුල් කරගත්තට පස්සේ එයාගේ ශරීරයෙන් විශාල ශක්ති කතම්බයක් පිට වෙනවා. කොහොම හරි මේ විශාල ශක්ති කදම්බයත් එක්ක ලුසිගේ ඇඟේ තියෙන සෛල එකින් එක මිය යන පටන් ගන්නවා. බලන් ඉන්න කෙනෙක්ට පේන්නේ හරියට එයාගේ මුළු ඇඟම දිය වෙනවා වගේ. කොහොම නමුත් ලුසි මේ වෙලාවේ උත්සාහ කරන්නේ එයාගේ මොළේ තව තවත් වර්ධනය වෙන්න දීලා අධිතාක්ෂණික පරිගණකයක් බවට පත් වෙන්න. ඊට පස්සේ අපිට පේන්නේ ලුසිගේ ඇඟේ සෛල කළු පාටට හැරෙනවා. මෙහෙම ටික වෙලාවක් ගත වුණාට පස්සේ මේගොල්ලෝ ඉන්න මේ හෝල් එකෙන් විශාල ශබ්දයක් එක්ක කළු පාට දුමාරයක් පිට වෙනවා. මේ දුම ටික ටික අඩු වෙනකොට හැමෝම බලන්නේ මොකක්ද උනේ කියලා. රේඩියෝ හැමතැනම හොයනවා ලුසි කෝ කියලා. කොහොම හරි ටික වෙලාවකට පස්සේ රේඩියෝ එන අවකාශයෙන් නැහැනේ ලුසිගේ කටහඬ. එයා කියන්නේ මං හැමතැනම ඉන්නවා කියලා. ඔන්නවම තමයි මේ සුපිරි මූවි එක අවසන් වෙන්නේ. මේ ගැන ඔයාලගේ ලස්සන අදහස අකුරු කරන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් හම් වෙනකම් සුබ දවසක් වේවා.